හොඳ පුතේ ආයුබෝවන් හැමෝටම භෞතික විද්‍යාව විෂයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ වැඩසටහනේ ඊළඟ ප්‍රායෝගික පරීක්ෂණ විදිහට පුතේ අපි තෝරාගත්තේ දෝලන තරංග ඒකකයට අදාළව අනුනාද නල ආශ්‍රිත ප්‍රායෝගික පරීක්ෂණය. අනුනාද නල ආශ්‍රිත ප්‍රායෝගික පරීක්ෂණයකට පුතේ ඔයාලට මූලිකවම කතා කරන්නේ සංවෘත නලයක් හෝ විවෘත නලයක් තුල ඇතිවන ස්ථාවර තරංග භාවිතා කරමින් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නලයක ආන්තශෝධනය සෙවීම කියන ප්‍රායෝගික පරීක්ෂණ. ඉතින් මෙහිදී අපි ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් කතා කරන මූලික වශයෙන්ම එක් ප්‍රායෝගික පරීක්ෂණයක් මේ අවස්ථාවේ අපි සූදානම් කරගෙන තියෙනවා. අනුනාද නලයක් කියන්නේ මොකක්ද? පුතේ අනුනාද නලයක් කියලා කියන්නේ අපිට සෙන්ටිමීටර් 2.5ක විතර විස්කම්භයක් තියෙන මෙන්න මේ වගේ නලයක් අපි කියනකොට අනුනාද නලයක් කියලා. මේ අනුනාද නලේ දැන් දෙපැත්තම විවෘතයි. අපිට පුළුවන් මේ නලයේ දිග වැඩි කරගන්න මෙන්න මේ විදිහට මේ නලය ඇතුලේ තව නලයක් තියෙනවා. මේ නලය ඉවතට ඇදලා මේ දිග අඩු වැඩි කරගන්න පුළුවන් විවෘත අනුනාද නලයක් විදිහට මේවා පාවිච්චි කරනවා. ඉතින් සංවෘත අනුනාද නලයක් විදිහට පාවිච්චි කරනවා නම් අපිට සිද්ධ වෙනවා මෙයාගේ එක පැත්තක් වහන්න. ඒ වගේම අපිට සිද්ධ වෙනවා මේකේ දිග අඩු වැඩි කරගන්න පුළුවන් විදිහට ඒ ක්‍රියාවලිය සිදු කරන්න. ඒ නිසා මම කරන්නේ පුතේ මෙන්න මේ අනුනාද නලය සංවෘත අනුනාද නලයක් කරන්න මෙන්න මේ වගේ මිනුම් සරාවකට ජලය පුරවලා ඒ ජලයේ මේ අනුනාද නලයේ එක් කෙලවරක් පවතින විදිහට ආධාරයකට මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ආකාරයට එක් කෙලවරක් විවෘතව තියෙනවා. ඊළඟට දෙවනි කෙලවර ජලය තුල ගිලිලා පවතිනවා. රූපේ පෙන්වන තියෙන ආකාරයට පුතේ මෙන්න මේ ආකාරයට තමයි දැන් සැකැස්ම තියෙන්නේ. ඒකේ ඔයාලට පේනවා මෙන්න මේ මිනුම සරාව තුල තිබූ ජලය අනුනාද නලය තුල ඉහළට ගමන් කරලා අනුනාද නලය තුල මේ වගේ මට්ටමක රැඳෙනවා. එතකොට මෙන්න මෙතනින් ලැබෙන කම්පනයක් පුතේ නලය තුලට ගමන් කරලා මෙන්න මේ ජල පෘෂ්ඨයේ වැදිලා ආපස්සට පරාවර්තනය වෙනවා. ජල පෘෂ්ඨය තුලින් සමහර විට කුඩා තරංග ශක්ති කොටසක් නලයේ පතුලට යන්න පුළුවන්. හැබැයි මෙතන අපිට පුළුවන් මෙන්න මේ බීකරයේ පතුලට පුළුන් වගේ ද්‍රව්‍යයක් එකතු කර ඒක නැවත පරාවර්තන වීම වළක්වන්නත් පුළුවන්. ඒක ඊටාම කුඩා ප්‍රමාණයක් නිසා මම මේ වෙලාවේ ඒ උපක්‍රමය පාවිච්චි කරන්නේ නැහැ. දැනට අපි මූලික වශයෙන්ම සංවෘත අනුනාද නලයක් ඇති කර ගැනීම එහෙම නැත්නම් සාදා ගැනීම අවබෝධ කරගෙන තියෙනවා. අපි මේ විදිහට සාදාගත් වූ සංවෘත අනුනාද නලයක පුතේ තරංග රටාවක් නිර්මාණය වෙන විදිය මම කලින් පැහැදිලි කර විදියටම මෙන්න මේ වගේ සංඛ්‍යාත ජනකයක්. එහෙම නැත්නම් ඔබට ශබ්දයක් ඇති කරන්න පුළුවන් ප්‍රභවයක් මෙන්න මේ ස්ථානයේ පවතන. මෙතන ප්‍රභවය පැවතුවාට පස්සේ ඒ ප්‍රභවයේ නිකුත් කරන තරංගය මේ නලය ඔස්සේ පහළට ගමන් කරලා මෙන්න මේ කියන ද්‍රව පෘෂ්ඨයේ වැදිලා ආපස්සට පරාවර්තනය වෙනවා. මෙන්න මේ කොටස තුල පුතේ අපිට මේ මොහොතේදී ඇති වෙනවා ස්ථාවර තරංගයක්. අන්නේ ස්ථාවර තරංගයේ ස්වરૂපය තමයි පුතේ මෙන්න මේ ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. මේකේ ස්ථාවර තරංග රටා කිහිපයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි භාවිතා කරන්නේ පුතේ ස්ථාවර තරංග රටාව වලින් ඇති වෙන්න පුළුවන් පළමු ස්ථාවර තරංග රටාව. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මූලික කම්පන රටාව කියලා. එහෙනම් අපි මේ ප්‍රායෝගික පරීක්ෂණයේදී භාවිතා කරන්නේ නලයක් තුල ඇති වෙන්න පුළුවන් ස්ථාවර තරංග රටාවල මූලික කම්පන අවස්ථාව කියන එක. ඔයාලා දන්නවා මූලික කම්පන අවස්ථාවේදී පුතේ මෙන්න මේ විදිහට තරංගයක එක පුඩුවකින් භාගයක් විතරයි ඇති වෙන්න පුළුවන්. ස්ථාවර තරංගයක ඔයා දන්නවා මෙන්න මේ විදිහට පුතේ තරංග පුඩු ආකාරයට තමයි තියෙන්නේ. මේ වගේ තරංග පුඩු ආකාරයට තියෙන ස්ථාවර තරංගයක පුතේ මෙන්න මේ ස්ථාවර තරංගයේ එක කොටසක් එහෙම නැත්නම් පුඩුවක භාගයක් කියන්නේ මෙන්න මේ වගේ කොටසක්. ඒ කියන්නේ මුළු තරංග ආයාමේ 4න් පංගුවක්. අන්න ඒ විදිහට මුළු තරංග ආයාමෙන් 4න් පංගුවක් ඇතිවන තරංග රටාව තමයි අපි මෙතෙන්දි භාවිතා කරන්නේ. ඔයාලා දන්නවා ඕනම වෙලාවකදී අනුනාද නලයක සංවෘත කෙළවරක නිෂ්පන්දයක් හටගන්නවා. ඒ වගේම අනුනාද නලයේ විවෘත කෙළවරේ ප්‍රස්පන්දයක් හටගන්නවා.
ඒකට හේතුව තමයි නිෂ්පන්දයේ ඇතිවන මෙන්න මේ සංකෘත කෙලවරේ වායු මත තියෙන පීඩනය වැඩි. ඒ නිසා වායු අංශුන් වලට චලනය වීමේ හැකියාව අඩුයි. ඒ නිසා ස්ථාරය අවම වන විදිහට තමයි වායු අංශුන් කම්පණය වෙන්නේ. හැබැයි විවෘත කෙලවරට යනකොට එයාට පහසෙන් ප්‍රසාරණය වෙන්න පුළුවන් නිසා සාමාන්‍ය පීඩනයට එයාගේ ප්‍රස්පන්දයන් දකින්න හම්බෙනවා. ඒ වගේම තමයි පුතේ මෙන්න මේ ස්ථාවර තරංගයේ ප්‍රස්පන්දයේ කෙලවර නලයේ කෙලවරින් අවසාන වෙන්නේ නැහැ. මොකද මෙයාට සාමාන්‍ය වායු ගෝලයට යම්කිසි දුරක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එයාට තියෙන ශක්තිය නිසා. ඒ නිසා පුතේ ස්ථාවර තරංගයේ ප්‍රස්පන්දය නලයේ කෙලවරට මදක් ඉහළට ගමන් කරනවා. මේක ආසන්න වශයෙන් ඔයාලා දන්නවා මෙන්න මේ නලයේ විස්කම්භය D නම් ඒ විස්කම්භයේ 0.3ක් වගේ ආසන්නව 0.3යි D කියලා අපි සැලකනවා. එහෙනම් පුතේ එන්නේ ඒ නලයෙන් ඉවතට ගමන් ගන්නා ස්ථාවර තරංගයේ කොටසට අපි කියනවා මේකේ ආන්ත දෝෂය කියලා. ඔන්න ඔය ආන්ත දෝෂය සොයා ගැනීමත් ඒ වගේම මේ මොහොතේ මෙන්න මේ උෂ්ණත්වය යටතේ පරිසරයේ තියෙන ධ්වනි වේගය සොයා ගැනීමක් කියන පරීක්ෂණය තමයි අද දින සැලසුම් කරගෙන තියෙන්නේ. එහෙනම් පුතේ අපි බලමු මේ වෙලාවේ මොකක්ද අපිට භාවිතා කරන්න පුළුවන් සම්බන්ධතාවය කියලා. ඔයාලා දන්නවා ඕනම තරංගයක් සඳහා භාවිතා කරන්න පුළුවන් සරල සම්බන්ධතාවය තමයි V = F λ කියන සම්බන්ධතාවය. ඒ කියන්නේ සංකේයාතය තරංගායාමයත් එම තරංගයේ වේගයත් අතර පවතින සම්බන්ධතාවය. ඒ නිසා පුතේ අපි මෙන්න මේ ස්ථාවර තරංගයේ ඉස්සෙල්ලම සොයා ගන්න ඕනි ස්ථාවර තරංගයේ තරංගායාමය සොයා ගන්න ඕනි. අපිට සංඛ්‍යාතය දන්නා සරසුල් කට්ටලයක් ලබා දෙන නිසා සංඛ්‍යාතය සොයා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි සංඛ්‍යාතය දන්නා සරසුල් පද්ධතියක් තමයි මේ පරීක්ෂණ සඳහා භාවිත කරන්නේ. එහෙනම් පුතේ අපි කොහොමද තරංග ආයාම සොයන්නේ? අනුනාද වෙන අවස්ථාව සොයාගත්තොත් පුතේ මෙන්න මේ නලයේ දිග ආන්ත දෝෂය එකතු කරාට පස්සේ අපිට තරංග ආයම 4න් පංගුවක් වෙනවා. නිසා අපිට තරංග ආයම සොයන්න පුළුවන්. මෙන්න මේ සොයාගත් තරංග ආයාමය මේ ප්‍රකාශනය ආදේශ කරාට පස්සේ පුතේ ඔයාට ප්‍රස්ථාරයක් අඳින්න ගැළපෙන විදියට ඒ ප්‍රකාශනය නැවත සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාට ස්වයක්ත විචල්්‍ය විදියට භාවිතා කරන්න පුතේ මෙතන සරසුල් පද්ධතියක් ලබා දීලා තියෙන නිසා සරසුලේ සංඛ්‍යාතය. එහෙනම් සරසුලේ සංඛ්‍යාතයේ පරස්පරය ස්වයක්ත විචල්්‍ය එහෙම නැත්නම් x අක්ෂයට අනුනාද නලයේ දිග y අක්ෂයට අරගෙන අපි y = mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක් නිර්මාණය කරනවා. ඒ ප්‍රස්ථාරය y = mx ඍණ c ආකාරයේ වුණාට පස්සේ පුතේ අපිට පේනවා මේකේ අන්තක්ඛණ්ඩයෙන් අපිට ලැබෙන්නේ නලයේ ආන්ත දෝෂය. ඒ වගේම අනුක්‍රමණයෙන් ලැබෙන්නේ වාතයේ ධ්වනි ප්‍රවේගයෙන් 4න් පංගුව. එහෙනම් පුතේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය භාවිතා කරා නම් ඔයාට පුළුවන් නලයේ ආන්ත දෝෂය සහ වාතයේ ධ්වනි ප්‍රවේගය සොයා ගන්න. මේකෙදි අන්තක්ඛණ්ඩය භාවිතා කරන නිසා ඔයා අනිවාර්යයෙන්ම බිඳුව ලක්ෂ්‍ය එහෙම නැත්නම් මූල ලක්ෂ්‍ය ලෙස x අගයේ බිඳුව සහ y අක්ෂයේ බිඳුව භාවිතා කරන්න ඕනේ. එහෙම නොවන වෙලාවට අන්තක්ඛණ්ඩය මගින් ඔයාලට හොයාගන්න බැරි වෙනවා නිවැරදිව ආන්ත දෝෂය. එහෙනම් පුතේ මේක තමයි સિદ્ધාන්තය. මෙන්න මේ સિદ્ધාන්තය භාවිතා කරගෙන අපි ප්‍රායෝගික පරීක්ෂණය සැලසුම් කරනකොට පුතේ අපි මූලික වශයෙන්ම අවශ්‍ය වන ද්‍රව්‍ය සහ උපකරණ කිහිපයක් තියෙනවා. එන්නේ ද්‍රව්‍ය සහ උපකරණ ටික මම මුලින් හඳුන්වා දීපු අනුනාද නලය එක් උපකරණයක් විදියට ඊළඟට ඔයාලට අවශ්‍ය වෙනවා සරසුල් කට්ටලයක්. සරසුල් කට්ටලේ පුතේ ඔයාලා විශේෂ ලක්ෂණයක් දකිනවා. ඒ තමයි සරසුල් කට්ටලයක සරසුල් මෙන්න මේ වගේ කිහිපයක් ඔයාලට දකින්න පුළුවන්. මේ සරසුල් කිහිපය තුල ඔයාලට විශේෂ දෙයක් දකින්න පුළුවන්. ඒ තමයි එක් සරසුලේ දිග වෙනස් වෙනවා. මේ සරසුල් කට්ටලේ සකස් කරලා තියෙන්නේ දිග අඩු එකේ සිට දිග වැඩි එක පිළිවෙලට. දිග අඩුම කියන්නේ ඒ කියන්නේ මිනුම අඩුම කියන්නේ එයාගේ සංඛ්‍යාතය වැඩිමයි. එහෙනම් සංඛ්‍යාතය වැඩිම සරසුලේ ඉඳලා සංඛ්‍යාතය අඩුම සරසුල දක්වා මේ විදිහට පෙළ ගස්සලා තියෙනවා. එතකොට ඔයාලට පැහැදිලිව පේන දෙයක් තමයි පුතේ යම්කිසි සරසුලක සංඛ්‍යාතය සහ අනුනාද නිග අතර තියෙන විශේෂ සම්බන්ධයක්. සරසුලේ අනුනාද නිගත් සංඛ්‍යාතයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. එහෙනම් පුතේ සංඛ්‍යාතයේ වැඩිම වෙන අවස්ථාවේ මූලික අනුනාද දිග අඩුම වෙනවා. ඒ නිසා අපි සංඛ්‍යාතය වැඩිම සරසුලෙන් පටන්ගෙන පරීක්ෂණයේ දිගට සිදු කරගෙන ගියොත් පුතේ ඒ සෑම සරසුලක් සඳහාම මූලික අනුනාද අවස්ථාව ලැබෙන බව තහවුරු කරගන්න පුළුවන්. මොකද
අපි දන්න දී ඇති සරසුලක් සඳහා මූලික අනුනාද අවස්ථාව පමණක් නෙමෙයි පුතේ ඊළඟ අනුනාද අවස්ථාව උනත් අපිට ලැබෙන්න පුළුවන්. ඒ අනුනාද නලයේ දිග වැඩි වෙන විදියට. පළවෙනි අවස්ථාවේදී ඔයාලා සිද්ධාන්ත පන්තියේදී ඉගෙනගෙන ඇද්දි මූලික අනුනාද දිග යම්කිසි සරසුලක් සඳහා ලැබුණොත් ඒ වගේ තුන් ගුණයක්වත් යනවත්තේ දෙවෙනි අනුනාද අවස්ථාව ලබා ගන්න. ඒ නිසා ගොඩක් ඉහළ අගයකට තිබුණට එක් සරසුලක් සඳහා නමුත් වෙනත් සරසුලක් සඳහා ඒක මූලික අනුනාද අවස්ථාවට ආසන්න වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි ඉස්සෙල්ලම විශාලම සරසුලෙන් සංඛ්‍යාතය විශාලම සරසුලෙන් තමයි පරීක්ෂණය ආරම්භ කරන්නේ. පරීක්ෂණය ආරම්භ කරනකොට මම කීවා වගේ මුලින්ම අපි අනුනාද නලය තෝරගන්නවා සෙන්ටිමීටර් 50ක් විතර උස ඒ වගේම සෙන්ටිමීටර් 2.5ක් විතර ස්කම්භයක් තියෙන අනුනාද නලයක්. එයා ආධාරයකට සම්බන්ධ කරගෙන මිනුම් සරාවකට ජලය පුරවලා එයා පුළුවන් තරම් මිනුම් සරාව තුල ගිල්ලලා තියන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ උස අවමයක සිට පටන් ගන්න ඕනේ. උස අවමයක සිට පටන් ගත්තොත් තමයි පුතේ අපිට මූලික අනුනාද අවස්ථාව පළවෙනි සැරේට ලැබෙනවා කියලා තහවුරු වෙන්නේ. ඊළඟට මෙන්න මේ සරසුල කම්පණය කරන්නේ කොහොමද? මේ සරසුල කම්පණය කරන්න පුතේ මෙන්න මේ වගේ රබර් කොටයක් භාවිතා කරනවා. රබර් කොට්ටෙන් සරසුලේ දැත්තට පහරක් දුන්නාට පස්සේ සරසුලේ දැති කම්පණය වෙලා ඒ අදාළ සංඛ්‍යාතය නිපදවනවා. එහෙනම් පුතේ අපි මේ නිපදවාගත්තු සංඛ්‍යාතය තමයි මෙන්න මේ අනුනාද නලය ඇතුලේ තියෙන තරංගය අනුනාද කරන්න පටන් ගන්න. අපිට මීට අමතරව ඕනි වෙනවා මෙයාගේ අනුනාද දිග මැන ගැනීමට සඳහා මීටර උලක්. අපි මීටර උලක් මේ සඳහා ආධාරකයක සම්බන්ධ කළා. ඔයාට පරීක්ෂණාගාරය තුල නම් පුතේ අඩි මීටර් භාගයේ උලක් භාවිතා කිරීම ප්‍රමාණවත් වෙනවා. එහෙනම් අපි මෙන්න මේ විදිහට මීටර උලක් භාවිතා කරගෙන මෙයාගේ අනුනාද දිග මනින්න පුළුවන් විදිහට මීටර උල මේකට සම්බන්ධ කර ගන්නවා. හොඳයි. දැන් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි අපි මේ අනුනාද නලය තුල වායු කඳ ඊටාම උපරිමයෙන් කම්පනය කිරීමට සැලකිලිමත් වෙන්න ඕන. අපි දන්නවා යම්කිසි වෙලාවකදී පුතේ මෙන්න මේ සරසුල කම්පනය කරා නම් පුතේ සරසුලේ කම්පනය යන විදිය. සරසුලේ කම්පනය ඔයාලා දන්නවා මෙන්න මේ වගේ සරසුලක් ගත්තොත් අපි සරසුලේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සරසුලේ දැත්ත. අනිත් එක තමයි සරසුලේ මිට. සරසුලේ දැත්තේ ඔයාලට පේන්නේ නැති නිසා අපි වෙන තැනකින් අඳගමු. මෙතනින් අඳගමු සරසුල. මෙන්න මේ විදිහට සරසුලේ තියෙන කොටස් දෙකක්. එකක් තමයි පුතේ සරසුලේ දැත්ත, අනිත් එක තමයි සරසුලේ මිට. සරසුලේ දැති කියන්නේ මෙන්න මේ කොටස්. සරසුලේ මිට කියන්නේ මේ කොටස. සරසුලේ දැත්තට තමයි අපි රබර් කොට්ටෙන් පහර දෙන්නේ. එතකොට සරසුලේ දැති කම්පන වෙන්නේ පුතේ මෙන්න මේ අපිට. එනම් තීරයක් තරංග නිපදවන ආකාරය තමයි සරසුලේ දැත්ත කම්පන වෙන්නේ. සරසුලේ මිට කම්පන වෙන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට මිට දිගේ යන්නේ පුතේ අන්වායම් තරංග ආකාරයට. ඒ නිසා සරසුලේ දැත්තේ වායු කඳ මත හොඳ කම්පනයක් ඇති කරන්න පුළුවන්. එහෙනම් දැත්ත තමයි පුතේ ඇතුලේ තිබෙන වායු කඳ කම්පනය කරන්න භාවිතා කරන්නේ. දැත්තේ ඇතිවන වායු කම්පනය එහෙම නැත්නම් අවට සිදුවන කම්පනය දැත්තේ කම්පනයේ උපරිම ඉන්නේ යාගේ කෙලවර. එහෙනම් පුතේ කෙලවර අනිවාර්යයෙන්ම උපරිම විදියට ඔයාට නලය තුළට ශක්තිය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ආකාරයට නලයේ මධ්‍ය සීමාවේ පිහිටවන්න ඕන. ඕක අනිවාර්යයෙන්ම සිදු කළ යුතුමයි. එහෙනම් පුතේ අපි ඊළඟට සූදානම් වෙන්නේ මෙන්න මේ වෙලාවේදී අනුනාද අවස්ථාවක් ලබා ගන්න ආකාරය පැහැදිලි කර ගන්න. එහෙනම් අපි ඉස්සෙල්ලම මූලික පරීක්ෂණ ඇටුම සකස් කරගෙන අනුනාද අවස්ථාව ලබා ගැනීම සඳහා සංඛ්‍යාතයේ වැඩිම සරසුල භාවිතා කරනවා. සංඛ්‍යාතයේ වැඩිම සරසුල භාවිතා කරමින් පුතේ අපි සරසුලට අනුනාද නලය ඇසුරින් තියලා කම්පණය කළ බලමු. යාන්තමින් අපිට මේ තුලේ හඬක් ඇහෙනවා. හොඳයි. අපි බලමු මේ වෙලාවේ මීට වඩා වැඩි හඬක් ඇහෙන විදියට සරසුල කම්පණය කරගන්නේ කොහොමද කියලා. දැනට ඉතාමත් ලාවට ශබ්දයක් ඇහෙනවා. එසා පුතේ අපි ඊළඟට කරන්නේ මේ අනුනාද නලය දිග වැඩි කරගන්නවා. දැන් තරමක් දුරට ශබ්දය වැඩි වෙනවා.
දැන් යම් ප්‍රබල ශබ්දයක් ඇහෙන්න ආරම්භ වෙලා තියෙනවා. ඔයාලට පේනවා පුතේ එන්න මේ නලය තුලින් ඇසෙන ශබ්දයේ තීව්‍රතාවය වැඩි වෙනවා. ඔන්න ඔය ශබ්දයේ තීව්‍රතාවය එන්න වැඩි වෙන අවස්ථාවකදී උපරිම තීව්‍රතාව ලැබෙන අවස්ථාව ඔයාලා ලබා ගන්න ඕනේ. ඔව්. තවදුරටත් වැඩි කරනකොට ඔයාලට පේනවා උපරිම තීව්‍රතාවයෙන් පස්ව නැවත ශබ්දයේ තීව්‍රතාවය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා උපරිම තීව්‍රතාවය ඇති වෙන අවස්ථාව ලබා ගන්න ඔයාලා තව ඩිංගක් පොඩ්ඩක් කලින් තිබුණු අවස්ථාවට පත් කර ගන්න ඕනේ. මෙන්න මේ අවස්ථාවේ ඔයාලට උපරිම තීව්‍රතාවය පළවෙනි සරසුර සඳහා ලැබෙනවා. එතකොට ඔයාලා කොහොමද මේ සරසුලේ අනුනාද දිග දැනගන්නේ? දැන් නලය තුල අනුනාද වෙනවා මේ වායු කඳ. මොකද්ද පුතේ අනුනාදය කියන්නේ? අනුනාදය කියන්නේ බාහිරින් සැපෙන ලද පුතකම්පන සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක් සහිතව මෙන්න මේ ඇතුලේ තියෙන වායු කඳ කම්පණය වීම. එහෙනම් දැනට වායු කඳේ තියෙන කම්පන සංඛ්‍යාතය කියන්නේ පුතේ මෙන්න මේ භාවිතා කරපු සරසුලේ සංඛ්‍යාතය. අපි දන්නවා අපේ විද්‍යාගාරය තුල ලැබෙන සරසොල් කට්ටලේ උපරිම සංඛ්‍යාතය හර්ට්ස් 512යි. එහෙනම් මේ කුඩාම සරසුල හර්ට්ස් 512 සරසුල. හර්ට්ස් 512 සරසුල සඳහා පුතේ අපිට ලැබුණු අනුනාද දිග ඔයාලා දැනගන්නේ කොහොමද? මෙන්න මේකේ තියෙන ද්‍රව මට්ටම සඳහා වන මීටර උලේ කියවීම ලබා ගන්න. ඊට පස්සේ මෙයාගේ ඉහළම මට්ටමේ තියෙන කියවීම ලබා ගන්න. ඒ කියන්නේ අනුනාදාලේ උපරිම උසේ කියවීම ලබා ගන්න. මේ විදිහට මේ කියවීම දෙක අතර තියෙන වෙනස ඔයාලට මූලික අනුනාද දිග විදිහට මැනගන්න පුළුවන්. මම මේ වෙලාවේ විහිද චතුරස්‍රයක් භාවිතා කරා පුතේ. මොකද ඔයාලට පේනවා නලය සහ මීටර උල අතර යම්කිසි පරතරයක් තියෙනවා. නිසා ඊට නිවැරදිව දිග වෙන ගැනීම සඳහා මේ විදිහට අපි මේ මට්ටම් සමපාත කරගන්න පාවිච්චි කරා විහිද චතුරස්‍රයක්. ඊළඟට පුතේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මෙන්න මේ මීටර උලේ වැඩි කොටසක් ඉහළට තියෙන්න ඕනේ. මොකද අපි භාවිතා කරන සරසයේ සංඛ්‍යාතය අඩු වෙන්න මේ අනුනාද දිග වැඩි වෙනවා. ඔයාලට දැන් ඊළඟ සරසුල ගත්තොත් පුතේ ඔයාලට මේ මොහොතේ හොඳ සංඛ්‍යාතයක් ඇහෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. යම් තාක් දුරකට සංඛ්‍යාතය ලැබෙනවා. නමුත් අපි දැන් උත්සාහ කරමු ඊට වඩා වැඩි සංඛ්‍යාතයක් ලබා ගන්න පුළුවන්ද කියලා. සුළු වශයෙන් වෙනස් කරන්න ඕන. ඔයාලට ඇහෙනවා යම්තම් දුර වැඩි කරනකොට ඔයාලට මේකේ කලින් සංඛ්‍යාතයට ආසන්න කියන්නේ අර මේ සරසුර සඳහා මුලදී ලැබුණු සංඛ්‍යාතයට වඩා වැඩි තීව්‍රතාවයක් හරිද? මෙන්න මේ වගේ සීමාවකදී පුතේ මේ දෙවෙනි සරසුර සඳහා අනුවාද දිග ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට ඊටාම වැදගත් වෙන දේ තමයි මේ හැම අවස්ථාවකදීම මේ නලය තුලින් උපරිම තීව්‍රතාවයක් සහිත හඬක් ඇතිවන අවස්ථාව ඊටාම නිවැරදිව ලබා ගන්න ඕනේ. ඊටාම සියුම්ම කරන්න ඕන ප්‍රායෝගික පරීක්ෂණයක් පුතේ. ඊටා සියුම්ම මේ පරීක්ෂණය තුලදී ඔයාලට ඊටා හිමින් කුඩා ප්‍රමාණවලින් දුර වැඩි කරගෙන යනකොට එක්තරා අවස්ථාවකදී තීව්‍රතාවය වැඩි වෙමින් ගිහිල්ලා උපරිම අගයකට ළඟා වෙනවා. තවදුරටත් දිග වැඩි කිරීමේදී එම තීව්‍රතාවය නැවත අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මූලික අනුනාද අවස්ථාවට පස්සේ පුතේ දෙවෙනි අනුනාද අවස්ථාවට යන තෙක් නැවත තීව්‍රතාවය අඩු වෙලා ගිහිල්ලා නැවත තීව්‍රතාවය උපරිමයෙන්නේ දෙවන අනුනාද අවස්ථාවේ. නිසා පළවෙනි අනුනාද අවස්ථාව යම් සරසුලකට ඇති වුණාට පස්සේ නැවත මේ දී ඇති සරසුල සඳහා අනුනාද දිගේ වැඩි කරනකොට සංඛ්‍යා තීව්‍රතාවය අඩු වෙනවා. ඒ වගේම පුතේ සංඛ්‍යාතයේ අඩු දෙවෙනි සරසුල භාවිතා කිරීමේදී ඒ සඳහා ලැබෙන මූලික අනුනාද දිග සංඛ්‍යාතයේ උපරිම වූ සරසුලට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම එතන සිට ක්‍රමයෙන් දිග වැඩි කරගෙන යෑම ප්‍රමාණවත් වෙනවා. පළමු සරසුල එහෙම නැත්නම් අපි කිව්වොත් හර්ට්ස් 512 සරසුල නාද කළ යම්කිසි අවස්ථාවක සෙන්ටිමීටර් 17 දී අනුනාද දිග ලැබුණා නම් පුතා දෙවෙනි සරසුල වෙන මෙන්න මේ කියන හර්ට්ස් 480 සරසුල සඳහා ඔයාට ලැබුණේ මම භාවිතා කරේ හර්ට්ස් 480 සරසුල නම් ඒ සඳහා ඔයාට ලැබෙන්නේ සෙන්ටිමීටර 20කට ආසන්න අගයක් වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ 17ට වඩා මේ සරසුලට ලැබෙන අනුනාද දිග වැඩි නිසා සෙන්ටිමීටර 17 සිට ඉහළට දිග වැඩි කරගෙන යෑම මේ පරීක්ෂණ සඳහා ප්‍රමාණවත් වෙනවා. මෙන්න මේ ආකාරයට අවම වශයෙන් ඔයාලට දීලා තියෙන සරසුල් පද්ධතියේ
සරසුල් 5ක් සඳහාවත් දිග මැන ගන්න උත්සාහ කරන්න ඕන. ඔයාලගේ නලයේ දිග සෙන්ටිමීටර් 50ක් පමණ වෙන නිසා පුතේ ඔයාලට සරසුල් පද්ධතියේ සැලකිත සරසුල් ප්‍රමාණයක් සඳහා මේ දී ඇති උෂ්ණත්වයේදී ඔයාට අනුනාද දිග ලබා ගැනීම හැකියාව ලැබෙනවා. මේ විදිහට අනුනාද දිග ලබා ගැනීමත් එක්ක පුතේ මූලික වශයෙන් වලට යම්කිසි වෙලාවකදී ප්‍රස්ථාරයක් නිර්මාණය කිරීමේදී ලබාගත් පාඨාංක භාවිතා කරලා මේ අඳගත් ප්‍රස්ථාරය මගින් ඔයාලට මේ අනුක්‍රමණය සන්තක්කණ්ඩය සොයා ගැනීමෙන් පුළුවන් පුතේ ඔයාලට මේ අවස්ථාවේ නලයාන්ත දෝෂය සහ වාතයේ ධ්වනි ප්‍රවේගය සොයා ගන්න. මෙන්න මේ ආකාරයෙන් මේ පරීක්ෂණය අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ පරීක්ෂණයේ ආශ්‍රයෙන් අපිට මොන වගේ ගැටලුද අහන්න පුළුවන් කියලා. අපිට මේ පරීක්ෂණය තුලින් පුතේ තවදුරටත් අහන්න පුළුවන් ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ පරීක්ෂණ තුලදී ඔබට ලැබුණු වාතයේ ධ්වනි ප්‍රවේගය සැබෑ අගයට වඩා වෙනස් වෙන්න පුළුවන්ද? ඔව් සැබෑ අගයට වඩා වෙනස් වෙන්න පුළුවන් කියන්නේ ඔයාලා සාමාන්‍ය වාතයේ ධ්වනි ප්‍රවේගය විදිහට සලකන්නේ තප්පරයට මීටර 330ක් පමණයි. හැබැයි පුතේ සාමාන්‍යයෙන් තප්පරයට මීටර 330ක ධ්වනි ප්‍රවේගයක් ලැබෙන්නේ සෙල්සියස් අංශක 0 කියන උෂ්ණත්වයේදී. සෙල්සියස් අංශක 0 උෂ්ණත්වයේදී තප්පරයට මීටර 330ක් විදිහට ලැබෙන ධ්වනි ප්‍රවේගය පුතේ එතෙන් සිට වැඩි වෙන සෑම සෙල්සියස් අංශක එකකටම තප්පරයට මීටර 0.6 බගින් පමණ වන විදිහට වැඩි වෙනවා. එතකොට ඔයාලගේ කාබන් උෂ්ණත්වය හිතන්න සෙල්සියස් අංශක 30යි කියලා. සෙල්සියස් අංශක 30ක උෂ්ණත්වයේ කාමරයකදී නම් පුතේ ඔයාට 0.6 ඒවා කීයක් වැඩි වෙනවද? 0.6ම 30ක් වැඩි වෙනවා. ඒ කියන්නේ පුතේ 18ක් වැඩි වෙනවා. එහෙනම් ඔයාට තප්පරයට මීටර 330ට 18යි එකතු කරාම 348ක් තප්පරයට මීටර විදිහට තමයි ධ්වනි ප්‍රවේගය ලැබෙන්නේ. ඒ නිසා පුතේ ඔයාලා පරිස්සම් වෙන්න ඕන විද්‍යාගාර පරීක්ෂණය තුළදී යම්කිසි වෙලාවකදී වාතයේ ධ්වනි ප්‍රවේගය ඉදිරිපත් කරනකොට ඉතා වැදගත් භෞතික රාශියක් විදිහට එම මොහොතේ කාමරය තුල පවතින උෂ්ණත්වය මැනගන්න ඕනේ. අන්න ඒ විදිහට අපි පරීක්ෂණය තුළදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් හඳුනා ගනිමු. පළවෙනි එක තමයි පුතේ එහෙනම් පරිසර උෂ්ණත්වය සමග වාතයේ ධ්වනි ප්‍රවේගය ඉදිරිපත් කිරීම. ඊළඟට ඔයාලා මෙන්න මේ භාවිතා කරන නලය මම දැනට භාවිතා කරලා තියෙන ලෝහ නලයක්. මේ ලෝහ නලය භාවිතා කිරීමේදී ඔයාලට තියුණු හඩක් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මොකද ලෝහ තුල මේ වායු කඳ කම්පණය වීමේදී යාට පහසුවෙන් Taman අර ස්ථාවර තරංග නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනවා. ශක්තිය මෙයා අවශෝෂණය කිරීමක් කරන්නේ නැහැ. හොඳින් ශක්තිය ධ්වනි තරංගයට ලැබිලා හොඳින් මනාව විස්තරයක් සහිතව මෙයාගේ අනුනාද අවස්ථාවේ උපරිම තීව්‍රතාවයක් හොයන්න පුළුවන්. ඒ වගේම මෙයා ගොඩක් මහත නලයක් භාවිතා කරන්න බැහැ. මොකද ගොඩාක් විශාල මහත නලයක් වුණොත් මේක තුල අඩංගු වෙන වායු කඳ විශාලයෙන් වැඩි වෙනවා. වායු කඳ වැඩි වෙනවා කියන්නේ පුතේ මේ දින ශක්තිය සම්පූර්ණ වායු කඳ විසින් උරා ගන්නකොට එයාට විශාල ස්ථාරයකට යන්න බැරි වෙනවා. නිසා හොඳ තීව්‍රතාවයක් ඇහෙන්නේ නැති වෙයි. ඒ වගේම පුතේ මේ මූලික අනුනාද අවස්ථාවේ ඇයි අපි භාවිතා කරන්නේ? මූලික අනුනාද අවස්ථාවේදී ඔයාලා දන්නවා මේ නලයේ දී ඇති සරසුල සඳහා තියෙන්න පුළුවන් අවම අනුනාද දෙක ලැබෙනවා. එහෙනම් පුතේ නලය තුල අඩංගු වෙලා තියෙන වායු කඳේ ප්‍රමාණය අඩුයි කියන්නේ එයාට වැඩි ශක්තියක් ලබාගෙන උපරිම තීව්‍රතාවයක් අහන්න පුළුවන්. වායු කඳ ඊට වඩා දෙවෙනි අනුනාද අවස්ථාවට ගියොත් පුතා දෙවෙනි අනුනාද අවස්ථාවේදී ඔයා දන්නවා අපි මෙතනින් නිකන් ඇඟලා බලමු. දෙවෙනි අනුනාද අවස්ථාවට ගියොත් මේ විදිහට ඔයාලට සිද්ධ වෙනවා පුතේ නලය දිග වැඩි කරගන්න. එතකොට දෙවෙනි අනුනාද අවස්ථාව කියන්නේ මෙන්න මේ අවස්ථාව. එතකොට ඒ අවස්ථාවේදී මොකද්ද වෙන්නේ පුතේ? අර තරංගේ 4න් 3ක් ඒ කොටස තුල තියෙනවා. කියන්නේ නලයේ දිග තවදුරටත් වැඩි වෙනවා. නලයේ දිග වැඩි වීමත් එක්ක පුතේ මේක තුල අඩංගු වායු කඳේ ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මේක පරිමාණයට ගැලපෙන්නේ නැහැ පුතේ. මොකද මේ නලයේ දිග වගේ 3 ගුණයක දිගක් දෙවෙනි අනුනාද අවස්ථාවේදී ලැබෙන්න ඕනේ. එහෙනම් ඒ වෙලාවේදී ඔයාලා තේරුම් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක අඳිනකොට වුණත් මේ දිග වැඩි කරලා අනිවාර්යයෙන්ම අඳින්න ඕනේ. ඒ වගේම පුතේ ඒ වෙලාවේ මේක තුල අඩංගු වායු කඳේ ප්‍රමාණය වැඩි නිසා මොකද්ද වෙන්නේ? ඔයාලට පළමු තීව්‍රතාවයට වඩා අඩු තීව්‍රතාවයෙන් යුතු හඬක් තමයි ඇහෙන්නේ. ඒ නිසා තමයි තවත් එක අවස්ථාවකදී අපි පරීක්ෂණයක් සිදු කරනවා නම් මූලික අනුනාද අවස්ථාව සැලකීමට ගන්න පුතේ වැඩි තීව්‍රතාවයක් අනුනාද නලය තුලින් ඇතිවීම තවත් එක් ප්‍රයෝජනයක් විදිහට ගන්නවා.
නමුත් මේකේ මූලිකම දේ තමයි මූලික අනුවාද අවස්ථාව භාවිතා කරන්නේ සරසොල් කිහිපයක් සඳහා අනුවාද අවස්ථාව මූලික අනුවාද අවස්ථාවෙන්ම ලැබෙන බව තහවුරු වෙන නිසා. මොකද ක්‍රමයෙන් දිග වැඩි කරනකොට පුතේ ඉස්සෙල්ලම තියෙන මූලික අනුවාද අවස්ථාව. නිසා සෑම සරසුලක් සඳහාම මූලික අනුවාද අවස්ථාව ලැබෙන බව තහවුරු කර ගැනීම අනුවාද දිග අඩුම අවස්ථාවේ ඉඳලා එහෙම නැත්නම් නලයේ දිග අවම අවස්ථාවේ ක්‍රමයෙන් සංඛ්‍යාතය වැඩි වෙන විදිහට සරසුල් තෝරා ගැනීම වගේ සෑම සරසුලක් සඳහාම මූලික අනුවාද අවස්ථාව ලැබෙන බව තහවුරු කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි අපේ ප්‍රායෝගික පරීක්ෂණය තුළ අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. මේ ප්‍රායෝගික පරීක්ෂණය තුළ අපිට යම්කිසි ගැටලුවක් මතුවී ඇතනම් ඔබට ගැටලුව සඳහා විසඳුම් මෙම වීඩියෝවට පහලින් කමෙන්ට් කිරීම මගින් ලබා ගන්න පුළුවන්. එහෙනම් පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන ලද 12 තරංග පාඩමට අදාළව අනුනාද නල ආශ්‍රිත ප්‍රායෝගික පරීක්ෂණයක් වන සරසොල් පද්ධතියක් එහෙම නැත්නම් සරසොල් කට්ටලයක් ලබා දී ඇතිවිට අනුනාද නලයක ආන්ත දෝෂය සහ වාක්‍ය ධ්වනි ප්‍රවේගය සොයා ගැනීම කියන ප්‍රායෝගික පරීක්ෂණය අපි අදට අවසන් කරනවා. එහෙනම් නැවතත් මෙවැනිම ප්‍රායෝගික පරීක්ෂණයකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්න. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.